සෑම රාත්‍රියකම ලෝකයේ නිහඬ වෙලා ඔයාගේ ශරීරය නින්දට අවනත වෙනකොට ඔයාගේ මනස ඊට වඩා බොහොම අමුතු දෙයකට අවදි වෙනවා. හීන කියන්නේ හුදෙක් අහඹු රූප පෙළක් නෙවෙයි. ඒවා සැබෑ ලෙසම දැනෙන හැඟීම් බර සහ සමහර විට දරාගත නොහැකි තරම් තාත්වික අත්දැකීම් වෙනවා. කොනිසිවා හෝමිස්, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හීන ගැන. හැබැයි ඒවා එදිනදා අහලා තියෙන සාමාන්‍ය දේවල් නෙමෙයි. හීන ගැන තියෙන අඳුරු මතවාද සහ අද්භූත ජනප්‍රවාද, ප්‍රසිද්ධ පුද්ගලයෝ දැකපු සහ හැබෑ වුණු අද්භූත ලෝක ප්‍රසිද්ධ හීන, හීනවල තියෙන විද්‍යාත්මක පැත්ත සහ හීන ගැන තියෙන අමුතු scientific facts. මෙන්න මේ සබ්ටොපික්ස් 3 ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් දාන්න වීඩියෝ එකට ලයික් එකක්. අපි යමු වීඩියෝ එකට. හීන කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ මුල් යුගයේ පටන් අද දක්වාම මිනිසිත් කුතුහලයෙන් පුරවන අද්භූත මාතෘකාවක්. ඉතින් ඈත අතීතයේ නම් විවිධ සංස්කෘතිවල විවිධ ජන වර්ග අතරේ හීන ගැන අමුතු මතවාද, අද්භූත ජනප්‍රවාද පැතිරලා ඒවා කටින් කට ඇවිල්ලා තියෙනවා. ඉතින් තාක්ෂණයේ දිනුවත් එක්ක වර්තමානයේ වෙද්දී මේ අද්භූත පැරණි ජනප්‍රවාද වලටම අලුත් නාගරික ප්‍රවාදත් අන්තර්ජාල ප්‍රවාදත් එකතු වෙලා ලෝකේ පුරාම පැතිරලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ පාර්ට් 1 එක මෙන්න මේ පැරණි සහ අලුත් ජනප්‍රවාද වල කලවා මැල්ලුමක්. කණ්ණාඩි රීතිය. හීන ගැන තියෙන ගොඩක්ම ප්‍රචලිත මතයක් තමයි ඔයා හීනකදී කවදාවත් කණ්ණාඩියක් දිහා බලන්න හොඳ නැහැ කියන මතය. මේක ඇත්තටම අනතුරු ඇගවීමක්. ඉතින් මේ මතයට අනුව ඔයා හීනකදී කෙලින්ම කණ්ණාඩියක් දිහා බැලුවොත් ඔයාට තේරෙනවලු මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. ඒ තමයි ඔයාගේ ප්‍රතිබිම්බය ඔයාට නොගැලපෙන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාත්ම නරක විදිහට මේක සිද්ධ වුණොත් ඔයාගේ ප්‍රතිබිම්බය තනියම චලනය වෙනවා ඔයාට දකින්න පුළුවන්. හැබැයි වැරදිලා හරි ඔයාගේ ඇත්ත ප්‍රතිබිම්බය ඔයා දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ වෙලාවෙම ඔයා තමන් දකින්නේ හීනයක් කියලා අවබෝධ කරගන්න එක කියලා කියවෙනවා. ඒ වගේම ඔයා දකින්නේ විකෘති වූ මූණක් නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ යටි සිත බිඳ වැටෙමින් තියෙන බව කියලාත් කියවෙනවා. ඒ වගේම මේ මතයේ තියෙන අඳුරුතම අනුවාදය තමයි ඔයාගේ ප්‍රතිබිම්බය ඔයාගෙන් ස්වාධීන වෙලා ඔයා දිහාම බලාගෙන ඉන්නවා නම් ඔයා තවදුරටත් ඒ හීනේ පාලකයා නෙවෙයි කියන එක. ඉතින් මේ ප්‍රවාදයේම අතිශය දරුණු අනුවාදයන් වල කියවෙනවා කණ්ණාඩියක් දිහා ඔයා හීනෙන් බැලුවොත් ඔයාව එකම හීනේ නැවතත් පේන ලූප් එකක, එහෙම නැත්නම් හීන රවුමක හිර වෙනවා කියලාත්, එහෙම නැත්නම් ඔයා අවදි වෙන වෙලාව වෙද්දී ඔයාව ස්ලීප් පැරලයිසිස් හේවත් නිද්‍රාංශ භාග තත්ත්වයට පත් වෙනවා කියලා. සිහින හෝරාව පාන්දර 3:33 හීන ගැන තියෙන ටිකක් අමුතු. හැබැයි ගොඩක්ම ප්‍රසිද්ධ මතයක් තමයි මේ පාන්දර 3:33ට තියෙනවායි කියන හීන හෝරාව. එතෙන් මේ පාන්දර 3:33 ගොඩක් වෙලාවට සලකන්නේ යක්ෂයාගේ හෝරාව කියලා, එහෙම නැත්නම් මායාකාරයන්ගේ හෝරාව කියලා. මේ වෙලාව තමයි ලෝකේ පුරාම බොහෝ දෙනෙක් නින්දෙන් මරණයට පත් වෙන වෙලාව. ඉතින් මේ මතයට අනුව ඔයා නැවතත් හරියටම 3:33ට අවදි වුණොත් ඒක අහම්බයක් නෙවෙයි. මේ කාලය තුලදී ඔයා දකින හීන අසාමාන්‍ය විදිහට පැහැදිලි සහ කරදරකාරී වෙනවා කියලාත් කියවෙනවා. සමහර විශ්වාස කරන විදිහට මේ වෙලාව ලෝකයන් අතර සීමාව දුර්වලම් වෙන වෙලාව. ඉතින් හරියටම මේ වෙලාවදී ඔයා හීනයක් දැකලා නින්දෙන් ඇහැරුණොත් ඔයාට ඒ වෙලාවෙම කොඳුරන හඬවල් ඇහුනොත්, කවුරු හරි ඔයා දිහා බලන් ඉන්නවා කියලා හිතුනොත්, දැනුනොත්, ඒකට හේතුව ඔයා මේ වෙලාවේ දකින හීන කියලා තමයි කියවෙන්නේ. ඒ වගේම මේ පාන්දර 3:33ට දකින හීන සාමාන්‍ය හීන වලට වඩා ගොඩක් බියකරු තාත්වික හීන කියලාත් කියවෙනවා. නිදා ගන්න කලින් අතේ මොන හරි ලියන එක. ඉතින් මේ මතයට අනුව ඔයා රැට නිදා ගන්න කලින් යම්කිසි නිශ්චිත වචනයක් හරි අංකයක් හරි ඔයාගේ අතේ ලියාගෙන නිදාගත්තොත් ඒකෙන් හීනයක් ඇතුළේදී යම් විශේෂ දේවල් ඔයාට කරන්න පුළුවන් කියලා කියවෙනවා. ඉතින් මෙහෙම කරොත් ඔයාට කරන්න පුළුවන් දේවල් ඔයාට ලුසිඩ් ඩ්‍රීම් එකකට, එහෙම නැත්නම් ඔයා දකින හීනය ඔයාම පාලනය කරන, ඔයා දකින හීනයක් කියලා ඔයා දැනගෙන ඉන්න හීනකට ඔයාට ඇතුල් වෙන්න පුළුවන් කියලා කියවෙනවා. එහෙමත් නැත්නම් ඔයාට වෙනත් මානයකට පිවිසෙන්න පුළුවන් කියලාත් සමහර කතාවල කියවෙනවා. ඒ වගේම වඩාත්ම අඳුරු අනුවාදයන් වල කියවෙනවා ඔයාට අවදි වෙන්න බැරි හීන එක ඔයාව හිර වෙන්නත් පුළුවන් කියලා.
ඒවගේම තවත් සමහර අනුවාදවල කියවෙනවා ඔයා මේ ලේඛනයම ඔයා මේ ලියාගත් අංක එහෙම නැත්නම් වචනයම ඔයාගේ හීනය තුළ දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ සාමාන්‍ය විඤ්ඤාණයෙන් ඔබට තියෙන දෙයක් ඇතුළට ඇතුළුණා කියලාත් කියවෙනවා. ඉතින් මේ විදිහට ලියාගන්න අංක වචන මතවාදයෙන් මතවාදයට අනුවාදයෙන් අනුවාදයට වෙනස් වෙනවා. ඔයාලට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ඉන්ටර්නෙට් එකේ අන්තර්ජාල ප්‍රවාද හරහා හොයාගන්න පුළුවන්. සමාන්තර යථාර්ථයන්. ඉතින් මේ මතයට අනුව ඔයා දකින හැම හීනයක්ම ඔයාගේම පැරලල් රියලිටි එකක්. වෙන සමාන්තර විශ්යන් වල ජීවත් වෙන ඔයාගේම වෙනත් වර්ෂන් වල අත්දැකීම් තමයි ඔයා මේ විදිහට හීනෙන් දකින්නේ. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ඔයා නොහුරු ස්ථානයක් ගැන, නොහුරු අත්දැකීමක් ගැන, ඔයා මේ වෙනකන් කවදාවත් දැකලා නැති තැනක් ගැන, කරලා නැති දෙයක් ගැන හීනයක් දැක්කොත් ඒ වෙනස් සමාන්තර ලෝකයක ඉන්න ඔයාගේම පිටපතක් එයා ඇත්තරම අත්විඳ දෙයක්, එයා ඇත්තරම ගිය තැනක්. ඉතින් මේක කියන විදිහට ඔයා නොහුරු ස්ථානයක් ගැන හීනයක් දැක්කම ඒක ඇත්තරම වෙන කොහේ හරි තියෙනවා. ඒ වගේම ඔයාට නාදරුණ කෙනෙක් මුණ ගැහුණොත් ඇත්තටම ඒ මුණ ගැහෙන මිනිස්සුත් වෙනත් යථාර්ථයන් වල වෙනස් සමාන්තර ලෝක වල ඇත්තරම ජීවත් වෙන මිනිස්සු කියලා තමයි කියවෙන්නේ. ඒ වගේම ඔයා හීනකින් දැක්කොත් ඔයා මිය යනවා. ඒ ඇත්තටම වෙනස් සමාන්තර ලෝකයක ඉන්න ඔයාගේම පිටපතක් ඇත්තටම මිය යන දර්ශනය කියලා තමයි මේ මතයේ වැඩිදුරටත් කියවෙන්නේ. ඉතින් මේ මතය මල්ටිවර්ස් තියරි එහෙම නැත්නම් බහුවිශ්ව න්‍යායත් එක්ක සම්බන්ධ වෙන මතයක්. හැබැයි මේක ඇත්තටම ටිකක් අඳුරු සහ ඔයාගේ පැත්තෙන් ගත්තොත් පුද්ගලික හැරවුමක් ගන්න මතයක්. සදාකාලිකව ඇද වැටෙන එක. අපි හැමෝම වගේ ජීවිතේ එකපාරක් හරි හීනෙන් ලොකු හරි පුංචි හරි උසකින් පල්ලෙහාට ඇදගෙන වැටිලා තියෙනවා. ඉතින් මේ මතයේ තියෙන බේස් එක මේක. හැබැයි මේ මතයට අනුව මෙහෙම වැටෙන එකේ අඳුරු පැත්තක් තියෙනවා. ඉතින් මේ විදිහට වැටෙන හීනයක් දැක්කම ඔයා කවදාවත් මේ වැටෙන එක ඉවරයක් වුණේ නැත්තම්, ඔයාව බිම වැදුනේ නැත්තම් ඔයාගේ මනස ඒ හීනයේ ඒ තත්වයේ හිර වෙනවා කියලා තමයි කියවෙන්නේ. මේකට හේතුව තමයි ඔයාව හීනකදී බිමට වැටෙන හැම මොහොතකම වගේ ඔයාව බිම වදින මොහොත තමයි ඔයාගේ මොළය ඔයාට අවදි වෙන්න කියලා බල කරන අවස්ථාව. ඉතින් මේ වෙලාවේ ඔයා ඇත්තටම අවදි වුණේ නැත්තම් ඔයාව ගැඹුරු සිහිසුන් තත්වයකට ඇතුල් වෙන්න පුළුවන්. සමහරව මේක අර්ථකථනය කරන්නේ මොළයට සකස් කරගන්න බැරි දෙයකින් ඔයාව ආරක්ෂා කරන්න, ඔයාව අවදි කරනවා කියලා. ඉතින් හිතන්න ඔයාව ඇත්තටම හැරුණේ නැත්තම් ඔයාව එක දිගටම පල්ලෙහාට වැටෙන මේ වගේ හීනක හිර වෙන්න පුළුවන්. ඔයාගේ ඇත්තම ඇඟ ඇත්ත ලෝකෙදී සිහිසුන් තත්යකට ඇතුල් වෙද්දී. මේකෙන් ගොඩක් වෙලාට අදහස් කරන්නේ ඔයාව කෝමා වෙන්න පුළුවන් කියන එක. හීනයක ඉන්න චරිත ඔයා ගැන දැනගන්න එක. සාමාන්‍යයෙන් නම් හීනකදී මිනිස්සු සාමාන්‍ය විදිහටම හැසිරෙනවා. එයාලා දන්නේ මේ මොහොතේ ආන්නේ හීනක කියලා. ඒ හීනයට අනුව එයාලා වැඩ කරනවා. හැබැයි සමහර අවස්ථාවලදී සමහර හීන දැකපු කට්ටිය වාර්තා කරලා තියෙනවා ටිකක් අඳුරු දෙයක්. ඒ තමයි එයාලා හීනක ඉන්නවා කියලා එයාලට තේරෙද්දී ඒ හීනවල ඉන්න සමහර චරිත දැනගෙන තියෙනවා ඒ මිනිස්සයා එයා හීනක ඉන්නේ කියලා තේරුම් ගත්තා කියන එක. සරලවම ඔයා ඉන්නේ හීනක කියලා ඔයාට තේරුණොත් ඒ හීනෙම ඉන්න චරිතයක් ඔයා ඉන්නේ හීනක කියලා තේරුම් ගත්තා කියලා දැනගන්නවා. ඉතින් මේ මතය ගැන තියෙන වාර්තාවල කියවෙන විදිහට හීනයක් ඇතුළේ ඉන්න චරිත එකපාරටම නිහඬ වෙන එක, කෙලින්ම හීනේ දකින ඔයා දිහා බලන් ඉන්න එක, ඒ වගේම වඩාත්ම භයානක විදිහට කිව්වොත් ඔයාට ලං වෙලා ඔයා මේක දැනගන්න නියමිත නැහැ වගේ දේවල් කියන එක. මෙන්න මේ වගේ අදහස් වෙන්නේ හීනක ඉන්න චරිත නිකම්ම අහම්බු නිර්මාණයක් නෙවෙයි, ඔයාගේ මොළයෙන් නිර්මාණය කරන දෙයක් නෙවෙයි. ඔයා නොදැනුවත්වම ඔයත් එක්ක අදහස් වමාරු කරගන්න ආදිසභායක සත්ව කාණ්ඩ කියන එක. වෙනත් විදිහකින් කිව්වොත් මේවා දකින්නේ සමහර විට ඔයා වටේ ඒ මොහොතේ සැරිසරන අවතාර වෙන්න පුළුවන්. ඉතින් එකමඩ හිතලා බලන්න ඔයා වටේ ඔයා නිදාගෙන ඉන්න මොහොතේ ගැවසෙන අద్భుත අවතාර ඔහත් එක්ක හීනකදී ඔයා දන්න කට්ටිය ඔයා නොදන්න කට්ටිය වගේ ඔයා ළඟට ලං වෙලා ඔයත් එක්ක අදහස් වමාරු කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ස්ලීප් පැරලයිසිස් මේක අඳුරු මතයක් කිව්වට මේක සාමාන්‍ය ලෝකයේ තියෙන දෙයක්. හැබැයි ඒකත් එක්ක බැඳිච්ච මතවාදයක්.
මේ මතයට අනුව මේ ස්ලීප් පැරලයිසිස් එහෙම නැත්නම් නිද්‍රාංශභාග කියන තත්ත්වය ස්වභාවිකව ඇතිවන දෙයක් නෙමෙයි. ඔයාගේ හීනවලම ඉන්න අමුතු විශේෂයක් ඔයාට ඇති කරන තත්ත්වයක්. ඉතින් ලෝකේ පුරාම ඉන්න ගොඩක් මිනිස්සු විස්තර කරන්නේ මේ ස්ලීප් පැරලයිසිස් වලදී කාමරේ ඉන්න අඳුරුරුවක් තමන්ගේ පපුව මත කවුරු හරි වාඩි ඉන්න වගේ දැනෙන දැඩි පීඩනයක් තමන්ට චලනය වෙන්න කතා කරන්න බැරි කමක් ඇති වෙනවා කියලා. ඉතින් මේක ඇත්තරම වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වයක් නෙමෙයි කියලායි මේ මතය කියවෙන්නේ. ඔයාට මේ තත්ත්වය ඇති කරන්නේ ඔයා වටේ ඒ මොහොතේ ගැවසෙන අදිස්වභාවික සත්ව කාණ්ඩයක් වෙන්න පුළුවන්. මේකත් අර කලින් මතයට සම්බන්ධයි. ඉතින් ලෝකේ පුරාම තියෙන විවිධ සංස්කෘතිවල වෙනස්කම් තියෙද්දිත් මේ මතය ගොඩක් සංස්කෘතිවල අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ සමහර විට මේක ඇත්තක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් පොදුවේ ලෝකේ පුරාම ඉන්න කට්ටිය කියන විදිහට මේ ස්ලීප් පැරලයිසිස් ඇති කරන්නේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන කට්ටියක්. ඔයාගේ හීනෙන් ඔයා දකින shadow people එහෙම නැත්නම් heavenly මිනිසුන්. The Hatman එහෙම නැත්නම් තොප්පිය දමාගත්ත මිනිසා. Night demons එහෙම නැත්නම් රාත්‍රියේදී ඔයාට සැරිසරන යක්ෂයන් එහෙම නැත්නම් හරියටම කිව්වොත් භූතයන්. ඉතින් විද්‍යාත්මකවත් මේ ස්ලීප් පැරලයිසිස් කියන එක ඔයාගේ ශරීරයේ තියෙන තත්ත්වයක් විතර පැහැදිලි කරනවා. හැබැයි වඩාත්ම රසවත් විදිහට මේ අద్భుත මතය වුණොත් ඒකට ආමුතුම පැහැදිලි කිරීමක් දෙනවා. ඉතින් ඔයා හිතලා බලන්න දෙකෙන් කෝක ඇත්තක් වෙන්නේ නැතිද? ඩ්‍රීම් ලූප්. ඒ කියන්නේ හීන චක්‍රයක්, හීන වලල්ලක්. මේ මතයට අනුව ඔයා ඇහැරිලා ඉන්නකොට පවා සමහර විට ඔයා නොදැනුවත්වම ඉන්නේ තවත් හීනක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ සමහර විට හීනකින් වෙන්න පුළුවන්. මම ඇත්ත කෙනෙක් නොවෙන්න පුළුවන්. ඔයාගේ සම්පූර්ණ ජීවිතයම හීනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මතයට අනුව මිනිස්සු වාර්තා කරන විදිහට එයාලා අවදි වෙලා ඔවුන්ගේ දවස ආරම්භ කරාට පස්සේ සමහර වෙලාවට දවස මැද්දේදී ආයමත් එක පාරටම අවදි වෙලා තියෙනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මෙයාලගේ පළමු අවදිවීම ෆෝල්ස් අවේකනින් එකක් එහෙම නැත්නම් අසත්‍ය අවදීමක් කියලා. ඉතින් මේ විදිහට එකපාරක් දෙපාරක් නෙමෙයි සමහර මිනිස්සු දවසකට කිහිප සැරයක් සැරින් සැරේට දවස ගෙවමින් අවදි වෙලා තියෙනවා. ඒ කියන්නේ යාලා හීන දැකලා තියෙන ඉස්සර විදිහට. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා තවමත් හරි අදහසක් කාටවත් නැහැ. හැබැයි අතිශය දරුණු අවස්ථාවලදී මේක අමුතුම බීතියක් මිනිස් සිත් තුළ ඇති කරන්න පුළුවන්. මොකද හිතලා බලන්න සමහර විට මේ මොහොතේත් ඔයා නිදාගෙන ඉන්න පුළුවන්. ඔයා මේ දකින්නේ හීනයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතාගෙන ඉන්නේ ඒක ඇත්ත කියලා වෙන්න පුළුවන්. මේ මතය වඩාත්ම බියකරු මතයක් වෙන්නේ මේකෙන් යථාර්ථයම ඔයා අත්දකින සැබෑ වටපිටාවම ඔයාට ප්‍රශ්න කරන්න හේතු වෙන අවිනිශ්චිතතාවයකට පත් වෙන නිසා. නාඳුනන මුහුණු මේක ගොඩක් ප්‍රසිද්ධ මතයක්. මේකට අනුව ඔයාට කවදාවත් හීනකදී ඔයා මීට කලින් දැකලා නැති කෙනෙක්වත් දකින්න බෑ. මේක ඔයාට මුලින්ම ඇහෙන නිකන් සාමාන්‍ය දෙයක් වගේ වෙන්න පුළුවන්. හැබැයි මේ මතය ඊට වඩා ටිකක් ගැඹුරු අඳුරු දෙයක් අදහස් කරන මතයක්. ඉතින් මේ මතය ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඉතින් මේකට අනුව ඔයාගේ හීනවල ඔයා නිතරම දැකෙන හැමෝම වගේ ඔයා ජීවිතේ කොහෙදී හරි දැකලා තියෙන කට්ටිය. ඒකට හේතුව තමයි ඔයාගේ මොළයට අලුත් මුහුණු නිර්මාණය කරන්න බෑ. ඒකෙන් කරන්නේ ඔයා දැකලා තියෙන මුහුණුම හරි. ඔයා දැකලා තියෙන මුහුණු වල ලක්ෂණ වලින් හරි නැවත මුහුණු නිර්මාණය කරන එක. ඉතින් ඔයා කොහෙත්ම කිසිම දවසක දැකලා නැති කෙනෙක් අහිනකින් දැක්කොත් ඒ ඇත්තරම ඒ හීනයේ කොටසක් නෙමෙයි කියලාත් ඒ මොහොතේ අර අපි කලින් කිව්වත් වගේ ඔයා වටේ ගැවසෙන ආදිස්වභාවික සත්ව කාණ්ඩයක් කියලාත් සඳහන් වෙනවා. ඉතින් ඔයා ඊට පස්සේ හීනේ ඔයා ජීවිතේ කිසිම දවසක දැකලා නැති කෙනෙක් දැක්කොත් ටිකක් පරිස්සමෙන්. මොකද ඒ වාගේ ආත්මය දැහැගන්න බලාගෙන ඉන්න අවතාරයක් වෙන්න පුළුවන්. සිහිනයකදී මිය යාම මේක ගොඩක්ම පැරණි අවුරුදු 10 ගණක් පැරණි විශ්වාසයක්. ඒ වගේම මේ මතය හීන ගැන තියෙන මිනිස්සු ගොඩක්ම බය වෙන මතය කියන්නත් පුළුවන්. මේකට අනුව ඔයා හීනකදී මැරුණොත් ඔයා හීනකදී ඇත්තටම මැරෙනවා දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා ඇත්ත ජීවිතේදීත් මැරිලා මේ මොහොතේත් මැරිලා කියන එක. මේකට හේතුව ඔයාගේ මොළයට මරණය අනුකරණය කරන්න බෑ. ඒකට බෑ ඔයාගේ මරණය සිමුලේට් කරන්න. ඒක නිසා ඔයා හීනකදී මේ යන හැම අවස්ථාවකම ඔයා ඇත්තටම හීනය තුළ මිය යන්න කලින් ඔයාගේ අත්දැකීම විඳින්න කලින් ඔයාව ඇහැරෙනවා.
ඉතින් මේ මොහොතේ ඔයාව අවදි කරන්නේ ඔයාගේ මොළය විසින්. මොකද එයාට බැහැ ඔයා මේ වෙද්දිත් අත්දැකලා නැති දෙයක් නිර්මාණය කරලවට පෙන්වන්න. ඉතින් මෙන්න මේ නිසා තමයි මේ මතයට අනුව කෙනෙක් හිනකදී මිය ගියොත් එයාට දැනුනොත් එයා ඇත්තට මිය ගියා කියලා. එයාගේ ඇත්ත ජීවිතේදීත් එයා මිය යනවා කියලා. කොහොම වුණත් ලෝකේ පුරාම සමහර සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. සමහර මිනිස්සු තමන්ගේම මරණය අත්දැකලා අවදි වුණු අවස්ථා. ඉතින් මේක සමහර විට බොරු බයක් වෙන්න පුළුවන්. ඒත් මේ බය වසර දහස් ගානක ඉඳන් සංස්කෘතියෙන් සංස්කෘතියට හුවමාරු වෙලා පරම්පරාවෙන් පරම්පරාවට මාරු වෙලා අදටත් බියමුසු කතන්දරයක් විදියට අපි වෙතට ඇවිත් තියෙනවා. ෂෙයාර්ඩ් ඩ්‍රීම් ෆිනොමිනන් එහෙම නැත්නම් පොදු සිහින සංසිද්ධිය මේක ලෝකේ පුරාම වාර්තා වෙන දෙයක්. මතයක් කිව්වට මේක ඇත්තට මිනිස්සු අතර වෙන දෙයක්. සමහර වාර්තා කරලා තියෙනවා කීප දෙනෙක් එකතු වෙලා එකම හීනයක් පොදු අත්දැකලා තියෙනවා කියලා. ඉතින් මේකට උදාහරණ තමයි සමහර අවස්ථාවල යාළුවෝ දැකලා තියෙනවා ඒ දෙන්නම එකම හීනයක් කොටස් විදිහට. ඒ කියන්නේ එකම තැනක එකම සිදුවීමක් ඒ දෙන්න තම තමන්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් දැකලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයයි මමයි නම් ඒ හීනේ ඉන්නේ. ඔයා දකිනවා ඔයා මාත් එක්ක කතා කරනවා. මම දකිනවා මම ඔයත් එක්ක කතා කරනවා. අපි දෙන්නම කතා කරලා තියෙන්නේ එකම දේවල්. හරියට ඇත්ත ලෝකේ අපි දෙබසක් කතා කරනවා වගේ. ඉතින් මේ වගේ අමුතු අමුතු දේවල් ලෝකේ පුරාම වාර්තා වෙලා තියෙනවා. සමහරලාට මිනිස්සු දෙන්නෙක් නෙමේ කණ්ඩායමක් විසින් මේ වගේ එකම හීනය හෝමවුන කරගත් අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේකට කියන්නේ සිහිනෙන් ඔයා හවුල් අවකාශයක් අත්විඳිනවා කියලා. ඉතින් ඇත්තටම මේකට හේතුව මොකද්ද? ඒකට විද්‍යාත්මක නම් පැහැදිලි කිරීමක් දෙන්න බෑ. ඒ වුණාට ඔයා නිකමට හිතලා බලන්න ඒකට හේතුව මොකක් වෙන්න තිද කියලා. ඔයාට හොඳ අදහසක් ආවොත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එතකොට හැමෝටම පුළුවන් ඒක කියවන්න. නැවත නැවතත් පේන හීන මේක ගොඩක් අයට පොදු දෙයක්. ඉතින් මේ මතයට අනුව ඔයා හීනයක් නැවත නැවත දකිනවා කියන්නේ ඒ හීනය අනතුරු ඇඟවීමක්. ඉතින් ඔයාට අනතුරු ඇඟවීමක් විදිහට මේ ලැබෙන දේවල් ටිකක් අద్භූත අර්ථකථනයක් දුන්නොත් සමහර වෙලාවට මේ මතයට අනුව කියවෙනවා ඒව ඔයාගේ අනාගත ආත්මයෙන් ලැබෙන අනතුරු ඇඟවීම් කියලා. ඒ කියන්නේ මේවා ඔයා විසින් ඔයාටම අනාගතයෙන් එවන පණිවිඩ. ඉතින් තාමත් සිදුවුණු නැති හැබැයි සිදුවෙන්න තියෙන සිදුවීම් වල දෝංකාරයන් වගේ මේ හීන ඔයාව සමහර විට ඔයා අත්දකින්න ඉන්න බේකර අත්දැකීමකින් ගලව ගන්න ඔයා විසින්ම ඔයාට වන පණිවිඩ වෙන්න පුළුවන්. ඒ වගේම සමහරු කියන විදිහට මේ ඔයාගේ පෙර ආත්මයක මතකයන් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මේ දකින හීනය දකින වාර ගන්න වැඩි වෙද්දී ඒ හීනය සැබෑ වෙන්න තියෙන සම්භාවිතාවත් වැඩි වෙනවා කියලා සඳහන් වෙනවා. නම කියන එක මේ මොකක්ද? කවදාහරි දවසක ඔයාට ඔයාගේ නම කියලා කවුරු හරි කෙනෙක් නොදන්න කෙනෙක් හීනකින් කතා කරලා තියෙනවද? ඒ නම ඇහුනට පස්සේ ඔයා එක පාරටම උත්තර නොදී ඇහැරිලා තියෙනවද? නිකවට හරි හිතේ තියනවද සමහර විට ඔයාගේ මොලේ ඒ වෙලාවේ කරේ ඔයාගේ ජීවිතේ බේරගන්න කියලා? සමහරු විශ්වාස කරන විදිහට ඔයා මේ හඬට පිළිතුරු දුන්නොත් ඔයා ඒ හීනයේ තවත් ගැඹුරට ඇතුල් වෙනවා. ඔයා එක නොසලකා හැරියොත් ඔයාව අවදි වෙනවා. ඒ වගේම මේ හඬ ඔයා දන්න කියන කෙනෙක්ට අයිති නොවෙන්න පුළුවන්. ඉතින් ඔයා මේකට පිළිතුරු දුන්නොත් ඔයාව හීනයක ගැඹුරටම ගියොත් මොකක් වෙයිද? එහෙම වුණොත් ඔයාට කවදාවත් ඒ හීනෙන් ආයෙම එළියට එන්න බැහැ කියලා තමයි කියවෙන්නේ. ඔයාගේ නිින්ද තුලදීම ඔයා සැබෑ ලෝකයෙන් මිය යනවා. ලූසිඩ් ඩ්‍රීමින් එහෙම නැත්නම් හීනයක් ඔය හීනය තුළ ඉන්නවා කියලා දැනගෙන ඒ හීනය ඔයාට කැමති විදිහට පාලනය කරන එක මේක මාරම ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. ඒ වගේම ලෝකේ පුරාම ගොඩ දෙනෙක් කරන හරිම රසවත් දෙයක්. හැබැයි මේ ලූසිඩ් ඩ්‍රීමින් ගැන හීන ගැන අඳුරු මතයක් තියෙනවා. මේක ඇත්තටම ලූසිඩ් ඩ්‍රීම් කරන කට්ටිය අත්විඳින ඇත්තම භයානක දෙයක්. ඒ තමයි ඔයා නිතර ලූසිඩ් ඩ්‍රීම් කරන්න පටන් ගත්තොත් ඔයා ඇත්ත ලෝකෙට වඩා ඔයාගේ හීන ලෝකෙට ආස වෙන්න පටන් ගත්තොත් ඔයාව ඔයාගේ ඇත්තම යථාර්ථයෙන් ටිකෙන් ටික වෙන් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයා ඇත්ත ජීවිතයට වඩා ඔයාගේ හීන වලට කැමති නිසා ඔයා නිතර ඒ හීන ඇතුළට ගිහිල්ලා ඒවා පාලනය කරන්න උත්සාහ කරන එක. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය තමයි ඔයාට හීනෙන් අවදි වෙන්නේ කොහොමද කියන එක අමතක වෙන එක. මේක ඇත්තටම ගොඩක් ඉන්ටරෙස්ටිං මතයක්. ඒ වගේම මේක ගොඩක් භයානක මතයක්. හීනයක් ඇතුලේ හීනයක්. ඔයා ඉන්සෙප්ෂන් කියන ෆිල්ම් එක බලලා තියෙනවා නම්
අන්නේ ෆිල්ම් එකට පාදක වුණු කන්සෙප්ට් එක තමයි මේ. ඉතින් මේකට අනුව හීන කියන්නේ තනි සරල දෙයක් නෙමෙයි. ඉස්තර විදිහට තව තවත් ගැඹුරට යන දෙයක්. ඉතින් මේ විදිහට හීනවල ඉස්සර තියෙද්දී මේ හැම විස්තරයක්ම කලින් ඉස්සරට වඩා ගොඩක්ම යථාර්ථයට සමීපයි කියලා කියවෙනවා. ඒ කියන්නේ හිතන්න ඔයා පළමු විස්තරේදී දකින දෙයට වඩා ඔයා දෙවෙනි විස්තරයට ඇතුළු වුණොත් දකින දේ ඔයාගේ ඇත්ත ජීවිතයට සමීප වෙන්න පුළුවන්. ඒකට ඔයා හීනයක් නෙමෙයි මේක ඇත්තක් කියලා රැවටෙන්න පුළුවන්. මේ නිසාම ඔයා මේ ඉස්තරෙන් ඉස්තරයට ගැඹුරට යන තරමට ඔයාට ආයිමත් එන එක දුෂ්කර වෙනවා කියලා කියවෙනවා. ඉතින් ඒ වගේම වඩාත්ම බියජනක විදිහට කිව්වොත් සමහරු විශ්වාස කරන විදිහට අපෙන් සමහරු මේ ලෝකේ ජීවත් වෙන සමහරු ඇත්තරම ජීවත් වෙන්නේ හීනයක් ඇතුලේ. එයාලා නැවතත් එළියට එන්න බැරි තරම් ගැඹුරට හීනය ඉස්සරෙන් ඉස්සරට ගමන් කරපු නිසා එයාලා හිතාගෙන ඉන්නේ එයාලා අවදි වෙලා ඉන්නවා කියලා තමයි කියවෙන්නේ. ඒ වුණාට ඇත්ත ජීවිතේදී එයාලා මේ වෙද්දී ඉන්නේ කෝමා තත්වයන් වල. ඉතින් මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. ඔයා හිතන්න ඔයා සමහර විට කෝමාවකින් අවදි වෙන්න පුළුවන් විනාඩි 5ක් ඔයා කෝමාවකින් ඉඳලා. හැබැයි ඔයා කෝමාවකේ ඉද්දී ඔයා හීනය ඇතුළේදී අවුරුදු 25ක 30ක ජීවිතයක් ගෙවලා තියෙන්න පුළුවන්. මේ වගේ සිද්ධි ඇත්ත ලෝකේ වාර්තා වෙලා තියෙනවා. හොයලා බලන්න. ඒක ටිකක් ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. ඔය ටික තමයි හීන ගැන මම ඔයාලට කියන අඳුරු මතවල් සහ ජනප්‍රවාද ටික. අපි 15ක් ගැන කතා කරා. ඉතින් හීන කියන්නේ විද්‍යාවත් අපි නොදන්නා දෙයක් අතර තියෙන දෙයක්. මේවා මොලෙන් නිකුත් වෙන විද්‍යුත් සංඥා විතරද? එහෙම නැත්නම් වෙන දෙයක්ද? මේකමට හිතලා බලන්න. අපි දැන් මේ කතා කරපු මතවාද 15න් එකක් හරි ඇත්තනම් ඔයා හීනයක් දකින්න හැම වෙලේම ඔයා නිකම්ම හීනයක් දකින්නව නෙමෙයි. ඔයා සමහර විට ඔයා නොදන්න වෙනත් තැනකට යමින් ඉන්නව වෙන්න පුළුවන්. මේකමට හිතලා බලන්න. ඉතිහාසය පුරාම මේ හීන කියන්නේ නිකම්ම අපි දකින දෙයක් නෙමෙයි. සමහර විට මේවා හැබෑ ලෝකෙට අපිට දෙන පණිවිඩ වෙන්න පුළුවන්. අනතුරකින් වෙන්න පුළුවන්. හැබෑ ලෝකෙට සම්බන්ධ පෙර නිමිති වෙන්න පුළුවන් කියලා ප්‍රූව් කරපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ජනාධිපතිවරුන්ගේ ප්‍රසිද්ධ ලේඛකයන් ඉඳන් සාමාන්‍ය මිනිස්සු දක්වාම ඉතිහාසයේ පුරාම එක එක අద్භූත සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. හීන ඇත්ත වුණු. ඉතින් වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එකෙන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ වගේ ඉතිහාසයේ වාර්තා වුණු ලෝකේ ප්‍රසිද්ධම හැබෑ වුණු හීන 5ක් ගැන. ඒබ්‍රහම් ලින්කන් එයාව ඝාතනය වෙන්න දවස් කීපයකට කලින් බොහොම බියකරු අద్භූත හීනයක් දකිනවා. මේක ඇත්තටම මෑත කාලීන ඉතිහාසය තුල ලෝකේ ප්‍රසිද්ධම හීනවලින් එකක් කියලා අපිට කියන්න පුළුවන්. හීනය තුළදී ඒබ්‍රහම් ලින්කන් දවල මන්දිරය හරහා ඇවිදිමින් ඉදියා. එයා දැක්කා හැම දෙයක්ම නිශ්ශබ්දව සහ ශෝකජනකව තියෙනවා කියලා. ඉතින් එයා කාමරයකට ඇතුළු වුණා. එයා දැක්කා මේ කාමරය තුල මිනි පෙට්ටියක් තියෙනවා. ඒ මිනි පෙට්ටිය තුල මාල සිරුරක් තියෙනවා කියලා. ඒක වටේම ෂෝක් කරන මිනිස්සු රැස් වෙලා ඉඳියා. ඉතින් ඒබ්‍රහම් ලින්කන් එතනට කිට්ටු වෙලා කවුද මැරෙන්නේ කියලා සොල්දාදුවෙක් ගෙන්න අහනවා. එතකොට සොල්දාදුවා පිළිතුරු දෙනවා මිය ගිහින් ඉන්නේ ජනාධිපතිතුමා ඔහුව ඝාතකයෙක් විසින් මරා දැමුවා කියලා. ඉතින් ඇත්තටම ඒබ්‍රහම් ලින්කන් මේ හීනය එයාගේ සමීපතම මිතුරන් එක්ක බෙදාගෙන කෙටි කාලයකට පස්සේ ෆෝර්ඩ්ස් කියන රංගහලේදී එයාව ඝාතකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කරනවා. ඉතින් මේක අහම්බයක්ද එහෙම නැත්නම් ඊට වැඩිය භයානක දෙයක්ද? මාක් ට්වෙයින් කියන්නේ ලේඛකෙක් විදිහට විතරක් නෙමෙයි. අద్භූත සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයෙක් විදිහට ලෝකේ පුරාම අදටත් ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් මෙන්න මේ මාක් ට්වෙයින් එක වතාවක් එයාව බොහොම කැළඹීමට පත් කරපු හීනයක් දකිනවා. මෙයා දකිනවා ලෝහ මිනි පෙට්ටියක මෙයාගේ සහෝදරයා වැතිරලා ඉන්නවා. මේ සහෝදරයා මිනි වලට අඳින ඇඳුම් කට්ටලයකින් සැරසිලා ඉන්නේ. එයාගේ පපුව මත සුදු පාට මල් කලබක් තියෙනවා. ඉතින් මේ හීනෙන් දින කීපයකට පස්සේ මාක් ට්වෙයින්ගේ සහෝදරයා බෝට්ටුවක් පිපිරීම නිසා අවාසනාවන්ත විදිහට මිය යනවා. බය හිතනම දේ තමයි අවමංගල්‍ය උත්සවයේදී මාක් ට්වෙයින් දකිනවා එයාගේ හීනෙන් දැක්ක විදිහටම එයාගේ සහෝදරයා මිනි පෙට්ටිය තුල වැතිරලා ඉන්නවා. හැබැයි අර සුදු මල් කලඹ නම් එයාගේ පපුව මත තිබුණේ නැහැ. ඉතින් මාක් ට්වෙයින් හිතනවා අහම්බයක්ද? ඒ මොහොතේම එතනට එන ආගන්තුකයෙක් සුදු පාට මල් කලඹක් හරියටම අර හීනේදී මාක් ට්වෙයින් දැක්ක වගේම සුදු පාට මල් කලඹක් එයාගේ මියගේ සහෝදරයාගේ පපුව මත තියෙනවා. ඉතින් හිතන්න තමන්ගේම සහෝදරයා මිය යනවා
හරියටම දශමයටම නූලටම හීනකින් දැක්කට පස්සේ ඒක හරිය ගියාට පස්සේ මොන වගේ දෙයක් මේ මනුස්සයාට හිතෙන්නේ නැතිද? පෝල් මැකාට්නිට හීනකින් ලැබුණු සින්දුව හැම හීනයක්ම අඳුරු නැහැ. ඒවා වෙනත් විදිහකට අద్භූත වෙන්න පුළුවන්. ඉතින් මේ පෝල් මැකාට්නිගේ සිද්ධියත් මේ වගේ එකක්. මෙයාගේ සුප්‍රසිද්ධ Yesterday කියන සින්දුවට තනුව මෙයාට ලැබුණේ හීනකින්. ඉතින් පෝල් මැකාට්නි අවදි වෙන්නේ එයාගේ හීනේ සම්පූර්ණයෙන්ම හැඩ ගැහුණු තනුවක් එක්ක. මුලදි මෙයා හිතන්නේ තමන් නොදැනුවත්වම වෙන කෙනෙක්ගේ නිර්මාණයක් දැකලා ඒක තමන්ගේ මතකයේ තැන්පත් වෙලා තියෙන්නේ නැති කියලා. මොකද ඒක සම්පූර්ණයෙන්ම දැනුනේ මේ වෙද්දිත් නිර්මාණය කරලා තියෙන අවසන් කරලා තියෙන බොහොම සම්පූර්ණ තනුවක් වගේ. හැබැයි පස්සේ තමයි පුදුම දේ වෙන්නේ. මෙයා තහවුරු කරගන්නවා එහෙම තනුවක් මේ ලෝකේ මේ වෙද්දි නිර්මාණයලා නැහැ කියලා. ඒ වගේම පුදුම හිතන විදිහට මෙන්න මේ සින්දුව මෙතෙක් නිර්මාණය වුණු වඩාත්ම ප්‍රසිද්ධ සංගීත නිර්මාණ වලින් එකක් බවටත් පාත් වෙනවා. ඉතින් ඒක නිර්මාණශීලීත්වයේද අහම්බයක්ද එහෙම නැත්නම් එයාගේම අනාගත ස්වරූපය එයාට සිහිනයක් විදියට එවපු පණිවිඩයක්ද? ඒක ඔයාලට හිතන්න ඉන්ට්‍රෙස්ටිං දෙයක්. හිතලා බලන්න. ටයිටැනික් නැව. ඔයාලා දන්නවද ඒක ගිලෙන්න කලින් මිනිස්සු ගණනාවක් චීනකින් දැකලා තියෙනවා ඒක ගිලෙන හැටි. ඉතින් මේ මතය එච්චර සුප්‍රසිද්ධ නැහැ මම හිතන විදිහට. හැබැයි ඔයාලා දන්නවද ටයිටැනික් ගිලෙන්න කලින් මිනිස්සු ගණනාවක් වාර්තා කරලා තියෙනවා හීනකින් දැකලා තියෙනවා යම්කිසි විශේෂ නැවක් මේ විදිහට දරුණු ඛේදවාචකයක් විදිහට ගිලෙන එක. ඉතින් මිනිස්සු දැකපු හීනේ තිබුණේ විශාල නැවක් කාර්තරයක වටලා තියෙන විදිහ. එයාලා දැක්කා මිනිස්සු බීතියෙන් දුවනවා නැවතටුව මත එහාට මෙහාට යනවා. අයිසා කැටි ගැහෙන ජලය නැව වට කරගන්නවා. ඒ වගේම මේ සිහිනයන් වලටත් සම්බන්ධ වඩාත්ම ප්‍රසිද්ධ සිදුවීමක් තමයි මෙන්න මේ ව්‍යසනයට වසර කිහිපයකට කලින් ලියවුණු ෆියුටිලිටි කියන නවල් එක. ඉතින් මේකද විස්තර කරේ ටයිටන් කියලා හැඳින්වෙන යෝධ නෞකාවක් ගැන. මේක ගිලිය නොහැකි විදිහට තමයි සැලකුවේ. ඉතින් මතක් කරලා බලන්න ටයිටැනික් නැව ගැනත් හැමෝම කිව්වේ මේක දෙවියන් වහන්සේටවත් ගිල්ලන්න බැරි නැවක් කියලා. ඒ වගේම මේ ටයිටන් කියන නැව මේ පොතේ තියෙන විදිහට අයිස් කන්දක වැදිලා ගිලිලා විශාල ජීවිත හානියක් සිද්ධ වෙනවා. ඉතින් මේක ලියපු ලේඛකයාත් අර මිනිස්සු වගේම නැවක් ගිලෙනවා හීනෙන් දැකලා තියෙනවා කියලාත් මතයක් තියෙනවා. ඉතින් හිතන්න මේ තරම් නූලටම දශමයටම සමාන වෙන්න මේ ලෝක ප්‍රසිද්ධ අනතුරට සමාන වෙන්න හීනයක් දැකපු කෙනෙක් ඉන්නවා නම් එකෙනෙක් නෙමෙයි ගොඩක් කට්ටිය ඉන්නවා නම් ඒක මොනතරම් අద్භූත දෙයක්ද? ඒක හරියට සාමූහිකව ඔවුන්ට ලැබුණු පූර්ණාවකයක් වගේ. ලැරි වෝල්ට්ස් මෙයා දකිනවා හීනයක්. ඒ හීනේදී මෙයා අහසේ පියා බලා යනවා. ප්ලේන් එකකින් නෙමෙයි හෙලිකොප්ටර් එකකින් නෙමෙයි. මෙයා හීනේ පියා බුවේ මේ කිසිම දෙයක් නැතෝ නිකම් අහසේ පා වෙලා ගිහින්. ඉතින් මේක අනිත් මත හතරතරන් අමුතු මතයක් නෙමෙයි. හැබැයි මෙයා තීරණය කරනවා මේ හීනේ ඇත්තක් කරගන්න. ඉතින් ලැරි වෝල්ටස්ගේ කතාව ලෝකේ පුරාම ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච කතාවක්. මෙයා තමයි පුටුවක් වායු බැලුන් කීපයක ගැට ගහලා අඩි 16000ක් ඉහළට පියාසර කරපු පිස්සු ඇමරිකානුවා. ඉතින් මෙයාට හීනකින් පේනවා මෙයාට අහසට යන්න ඕනේ කියලා. හැබැයි මතක තියාගන්න මෙයා මේ හීනේ දකින්නත් කලින් පුංචි කාලේ ඉඳන්ම ගෝනියුමෙක් වෙන්න ආසාවෙන් ඉඳපු කෙනෙක්. ඒ නිසාම වෙන්නේ නැති මෙයා හීනේ දකින්නත් ඇත්තේ මෙයා මේ විදිහට පියාඹනවා. ඉතින් මේ විදිහට මෙයා එලිමහනේ වාඩි ඉන්න භාවිතා කරන සරල පුටුවක් අරගෙන මේ පුටුවට හීලියම් වායුව පුරවපු විශාල කාලගුණ බැලුම් 45ක් විතර සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙයා වායු රයිෆලයකුත් අරගෙන මේ පුටෙන් වාඩි වෙලා පුටුව බැඳලා තිබුණු ලණු ටික කපලා දානවා. මෙයා හිතුවා ඇත්තටම මෙයාව අඩි කීපයක් විතරක් උඩට එසවෙයි කියලා. හැබැයි මොකද උනේ? ලැරිව අඩි 16000ක් ඉහළට පා වෙලා යනවා. ඉතින් මෙයාගේ අතේ තියෙනවා වායු රයිෆලයකුත්. මෙයා මේ වායු රයිෆලේ පාවිච්චි කරන්න හිතාගෙන ඉඳියේ බැලුන් කීපයකට වෙඩි තියලා හැමීට පල්ලෙහාට පාත් වෙන්න. හැබැයි අඩි 16000ක් ඉහළට යන ලැරි අන්තිමට ජාත්‍යන්තර ගුවන් මාර්ගවලට පවා ඇතුල් වෙනවා. පුදුමේ කියන්නේ ඒ වෙලාවේ ගුවන් යාන වලින් ගමන් කරපු ගුවන් නියමුව පවා පුටුවක වාඩිලා අහසේ පාවුණු විමර්ශකව දැකලා පුදුම වෙලා තියෙනවා කියලා පස්සේ වාර්තා වෙනවා. ඉතින් කොහොම වුණත් මේ විදිහට උඩට ගිය ලැරි අන්තිමට තුවක්කු වෙන බැලුන් කීපයකට වෙඩි තියලා හැමීට පල්ලෙහාට පායලෙනවා. හැබැයි පල්ලෙහාට එද්දිම මෙයාව විදුලි රැහන් කීපයක පැටලෙනවා. ඒ වුණාට පුදුමම වැඩේ කියන්නේ එතනින් පස්සේ මෙයාට කිසිම අනතුරක් වුණේ නැහැ. මෙයා විදුලි රැහනල පැටලිලා මෙයා පල්ලෙහාට කොහොම හරි බහිනවා. මෙයාට විදුලි සර වැදිලා තිබුණේ නැහැ. ඉතින් මෙයාව පිස්සු ඇමරිකානුවෙක් කියලා තමයි
පස්සේ කාලෙක ඇමරිකා පුරාම ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් මෙයාට මේ වැඩේට දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඓතිහාසික සිදුවීම සිද්ධ වුණේ 1982 ජූලි 2 වෙනිදා. ඉතින් මම ටිකක් වැඩිනුත් එක්ක ඒ සිද්ධිය විස්තර කරේ. ඒක ටිකක් ෆනි ඉන්සිඩන්ට් එකක් නිසා. කොහොම වුණත් මේක අපි මෙච්චරලා කතා කරපු විදිහට ටිකක් අద్భుත දෙයක් නෙමෙයි. එයා හිණයක් දැක්කා. එයාට ඒක හැබෑ කරගන්න ඕන වුණා. ඒ වුණත් ඒකත් රසවත් දෙයක්. ඉතින් මේ කතා මනක් කල්පිත දෙයක් යථාර්ථයත් අතරේ තියෙන සීමාව බොඳ කරන්න සමත් වන සිදුවීම්. කොහොමද නිකම්ම හීනකින් ඉදිරියේදී වෙන්න තියෙන දෙයක් ගැන අනාවැකියක් ලැබෙන්නේ? කොහොමද ඉදිරියේදී වෙන්න තියෙන අනතුරක් මරණයක් ඒ විදිහටම හරියටම කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඔයාලට කලින් අනාවැකියක් වගේ පේන්නේ? ඉතින් හීන කියන්නේ නිකම් අපේ මොලෙන් මවා ගන්න දෙයක්ද? අපේ මොලෙන් නිර්මාණය කරන දෙයක්ද? එහෙම නැත්තම් හීන කියන්නේ අපි දැනට තේරුම් අරගෙන නැති විදිහේ කාලාවකාශය හරහා මේ විශ්වය විසින් දත්ත සහ තොරතුරු අපිත් එක්ක හුවමාරු කරගන්න ක්‍රමයක්ද? ඉතින් හීන නිකම්ම තොරතුරු සකසනව විතරද? එහෙම නැත්තම් අපි තවමත් තේරුම් නොගත් දෙයක් ඒ වගේ හෙලි කරනවද? මොකද කිව්වොත් අපි මේ උඩ කතා කරපු සිදුවීම් පහ ගැනම බැලුවොත් අපිට නිකමට හිතන්න පුළුවන් සිහින යථාර්ථයක් වෙන අවස්ථාත් මේ ලෝකේ අපිට ඕන තරම් දකින්න පුළුවන් කියලා. ඉතින් මේ නිසා හීන කියන්නේ නිකම් අපේ මොළයේ තියෙන දෙයක් නෙමෙයි කියලා හිතන්න පුළුවන්. සමහර විට ඒවට ඊට වඩා ටිකක් ලොකු අපි මේ වෙද්දිත් නොදන්න රසවත් තේරුමක් ඇති. හැම රැකම ඔයාගේ මොළය යථාර්ථය මැකිලා යන තර්කය නැමෙන පරිකල්පනය පාලනය කරන සංකීර්ණ තත්යකට ඇතුල් වෙනවා. ඉතින් විද්‍යාත්මකව නම් හීන කියන දේ සම්බන්ධ වෙන්නේ අපේ නිින්දේ තියෙන REM sleep එකට. එහෙම නැත්නම් rapid eye movement කියන කොටසට. නිින්දේ තියෙන මෙන්න මේ REM කියන අවධිය අපි හැරිලා ඉන්නකොට වගේම අපේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය ත්‍රීව කරන අවස්ථාවක්. ඉතින් මේ REM sleep එකේදී ඔයාගේ මොළය මතකයන් සකස් කරනවා, හැඟීම් පාලනය කරනවා. ඒ වගේම අසාමාන්‍ය ආකාරවලින් අදහස් එකින් එකට සම්බන්ධ කරනවා. හීන කියන්නේ මෙන්න මේ අභ්‍යන්තර ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි විශ්වාස කරන්නේ. ඔයාගේ මනස තොරතුරු සංවිධානය කිරීම, ගැටලු විසඳීම සහ සැබෑ ජීවිතයේ අවස්ථාවන් සඳහා ඔයාව සූදානම් කිරීම මේ මොහොතේදී සිද්ධ කරනවා කියලා තමයි විද්‍යාත්මකව හීන ගැන බලන කට්ටිය කියන්නේ. හැබැයි වඩාත්ම සිත් ගන්නා කරුණ තමයි නවීන ස්නායු විද්‍යාව කොච්චර දියුණු වුණත් හීන මේ තරම් ඇත්ත විදිහටම පේන්නේ කොහොමද කියන එක, ඒවා බියකරු හීන බවට පත් වෙන්නේ ඇයි කියන එක, එහෙම නැත්නම් ඔයාට සමහර හීන අර්ථවත් විදිහටත් සමහර හීන සම්පූර්ණයෙන්ම අහඹු කිසිම තේරුමක් නැති විකාර දේවල් විදිහටත් පේන්නේ කියන එක හරියටම විද්‍යාවෙන් 100%ක් සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න බෑ. ඉතින් ඇත්තටම අපි ඒක තාමත් තේරුම් අරගෙන නැහැ. ඉතින් හීන කියන දේ තියෙන්නේ අමුතුම තැනක. ෂුවර් ඒක තියෙන කොටසක් ඔයාලට ජීව විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි තවත් කොටසක් තාමත් ඔයාලට කොහෙත්ම පැහැදිලි කරන්න බැරි අභිරහසක්. අංක 1. ඔයාගේ හීන බොහොමයක් ඔයාලට අමතක වෙනවා. පර්යේෂණවලට අනුව සිහිනවලින් 95%ක් විතරම ඔයා අවදිුණු වහාම අමතක වෙනවා. මිනිත්තු කිහිපයක් ඇතුළත ඔයා මේ හීන ගැන දැනගෙන ඉඳපු විස්තර වේගෙන් මැකිලා යන පටන් ගන්නවා. මේකට හේතුව මතකයේ සඳහා වගකිව යුතු මොළයේ කොටස් REM නින්දදී අඩු ක්‍රියාකාරීත්වයකින් යුතු වීම. 2. හැමෝම හීන දකිනවා. හීන නොදකින කවුරුත් මේ ලෝකේ නැහැ. හැම මිනිසෙක්ම රාත්‍රියකට කීප වතාවක්වත් හීන දකිනවා. ඔයා හීන දකින්නේ නැහැ කියලා හිතනවා නම් සාමාන්‍යයෙන් ඒකේ අර්ථය වෙන්නේ ඔයා හීන දකින්න නැතුව නෙමෙයි. ඔයාට අනිත්‍යයට වඩා වේගෙන් ඔයාගේ හීන අමතක වෙන එක. එහෙම නැත්නම් ඔයා REM නින්දෙන් බහැරව අවදි වෙන එක. ඔයා REM නින්දට යන්නේ නැතුවම අවදි වෙනවා නම් තමයි ඔයාට නින්දෙදි හීනයක් පේන්නේ නැත්තේ. 3. ඔයා හිතනවට වඩා වැඩි කාලයක් හීන තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ හීනයක් තප්පර කිහිපයකින් ඉවර වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඔයාගේ හීනයක් විනාඩි 20ක් 30ක් දක්වා වුණත් තියෙන්න පුළුවන්. හීන ගැන තියෙන පොදු මතය තමයි ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ හීනයක් කොච්චර දෙකට දැක්කත් ඒක මිනිත්තු කිහිපයකට වඩා ඔයා දකින්නේ නැහැ කියන එක. හැබැයි මේක වැරදි මතයක්. ඔයා සමහර විට හීනයක් විනාඩි 20ක් 30ක් විතරම දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා රැට එක හීනයක් නෙමෙයි. ඔයා රැට හීන කීපයක් සමහර විට ඔයා රැට හීන දොසිමක් වුණත් දකින්න පුළුවන්. 4. බියකරු හීන ඔයාගේ හැඟීම් එක්ක ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට නරක හීන ඇති වෙන්නේ ආතතිය, කාංසාව සහ ඔයාගේ හිතේ තියෙන පීඩනය, බිය නිසා. ඉතින් මේකට හේතුව තමයි ඔයාගේ මොළය මූලික වශයෙන්ම
හැඟීම් බර අත්දැකීම් සකසන්න ඔයාට උපකාර කරන්න තර්ජනයන් අනුකරණය කරන එක. ඉතින් ඔයා හීනෙන් දකින්නේ භයානක දෙයක් නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ මොහොතේ ඔයාගේ හැඟීම් සකසන්න ඔයාගේ මොළය උත්සාහ කරනවා කියන එක. 5. හීන දකිනකොට ඔයාගේ මොළය අතිශයම ක්‍රියාකාරී වෙනවා. REM නින්දේදී ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය ඔයා අවදි වෙලා ඉන්න වෙලාවට බොහොම දුරට සමාන වෙනවා. සමහර තත්ත්වයන් වලදී ඒක ඔයා අවදි වෙලා ඉන්නවටත් වඩා ක්‍රියාකාරී වෙන්න පුළුවන්. ඉතින් ඔයා හීන ගොඩක් විචිත්‍රවත් සහ යථාර්ථයට සමාන විදිහට දකින්නේ මෙන්න මේ නිසා. 6. ස්ලීප් පැරලිසිස් එහෙම නැත්නම් නිද්‍රාංශභාග තත්ත්වයට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. ඉතින් ඔයාට කවදා හරි දැනලා තියෙනවද එකපාරටම නිින්දෙන් අවදි වුණාට පස්සේ ඔයාට කොහෙත්ම හැල්ලෙන්න බැරි ඒ බියකරු අත්දැකීම. ඉතින් මම උඩදී කිව්වා මේ ස්ලීප් පැරලිසිස් වලට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා කියලා. මම කියන්නේ ඒ ගැන. REM නිින්දේදී ඔයාගේ ශරීරය තාවකාලිකව පැරලයිස් එහෙම නැත්නම් අඩපණ වෙනවා. මේක ඇත්තරම ඔයාගේ මොළය මගින් ඔයාව ආරක්ෂා කරන දෙයක්. හිතනවා හීනයක් දකිද්දී ඔයාගේ හීනේ තියෙන විදිහටම දුවන්න පනින්න ගත්තොත් රෑ කළුවරේ ඔයාට මොනවා වෙයිද? ඉතින් මේ නිසා ඔයා හීනයක් දකිද්දී ඒකට අනුව ඔයාව ක්‍රියාකාරී නොවෙන්න තමයි ඔයාගේ මොළය විසින් ඔයාගේ ශරීරය අඩපණ කරන්නේ. හැබැයි ප්‍රශ්නය තමයි මෙහෙම අඩපණලා ඉන්න වෙලාවට සමහර වෙලාවට ඔයාගේ ශරීරයට නැවත ක්‍රියාකාරීත්වය ලැබෙන්න කලින් ඔයාගේ මනස අවදි වෙන එක. එදින අන්න එතකොට හෙලවෙන්න බැරි ඇඟක් ඇතුලේ ඔයා අවදි වෙනවා. ඔයාගේ මනස අවදි වෙනවා. එතෙන් මෙන්න මේ නිසා තමයි මේ ස්ලීප් පැරලිසිස් වලදී ඔයාට හෙල්ලෙන්න බෑ කියලා දැනෙන්නේ. 7. ඔයා අවදි වෙන්න කලින් ඔයා වැඩිපුර හීන දකිනවා. ඔයා දිගම සහ වඩාත්ම විචිත්‍රවත් යථාර්ථයට සමාන ඇත්ත වගේ හීන දකින්නේ නින්දේ අන්තිම අවධියේදී. විශේෂයෙන්ම ඔයා අවදි වෙන මොහොතකට කලින් තමයි ඔයා හොඳම හීන දකින්නේ. ඉතින් මෙන්න මේ නිසා තමයි ගොඩක් ලස්සන හොඳම හීනයක් දකිද්දී එකපාරටම ඔයාව ඇහැරෙන්නේ. මොකද අලුයම කාලෙදී එහෙම නැත්නම් අවදි වෙන කිට්ටුවේදී ඔයා දකින ගොඩක් හීන ගොඩක් සවිස්තරාත්මක සහ හැඟීම්බර හීන විදිහටයි සඳහන් වෙන්නේ. 8. බාහිර ශබ්ද ඔයාගේ හීන වලට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේක නම් ඔයා ගොඩක් කලකට අත්දැකලා ඇති. ඔයාගේ මොළය ලෝකෙන් සම්පූර්ණයෙන්ම ඔයා නිදාගෙන ඉන්නකොට විසන්දි වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට එලාම් එකේ ශබ්දය එහෙම නැත්නම් ඔයාව හැරවනවා වගේ අම්මා තාත්තා කතා කරන ශබ්දය ඔයාට හීනේ කොටසක් විදිහට ඇහෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ එක සැරයක් හරි ඔයාට මේක සිද්ධ වෙලා තියෙනවා නම් ඒක පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. 9. lucid dreaming වල විද්‍යාත්මක පැත්ත. lucid dreaming ඔයා හීනයක් දකිනවා කියලා ඔයා දැනගෙන දකින හීන අධ්‍යයන වලින් මේක තහවුරු කරලා තියෙනවා ඇත්තම දෙයක් කියලා. ඉතින් මේ තත්ත්වයේදී ඔයාට ඇත්තටම ඔයාගේ හීන පාලනය කරන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයේදී වෙන්නේ ඔයාගේ සිහිනවල යථාර්ථයත් එක්ක ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සවිඥානිකව පවත්වා ගැනීම. ඉතින් ඔයාගේ යාළුවොත් කියනවා නම් එයා lucid dreaming කළා මෙහෙම කරා කියලා ඒ බොරු නෙමෙයි. ගොඩක් දුරට. 10. හීන නොදැකීම අනතුරුගීමේ ලකුණක් වෙන්න පුළුවන්. ඔයා හිතන්න කෙනෙක්ට ඇත්තටම හීන පේන එක නතර වෙලා යනවා. එහෙම නැත්නම් එයාට සම්පූර්ණයෙන්ම ඒ හීන මතක් කරගන්න බැරි වෙනවා. ඉතින් මේක සම්බන්ධ වෙන්න පුළුවන් කියනවා නිින්ද සම්බන්ධ රෝගාබාධ වලට. ඒ වගේම අධික ආතතිය සහ මානසික පීඩනයත් මේකට හේතු වෙන්න පුළුවන්. එතකම සමහර ස්නායු රෝගී තත්ත්වත් මේකට හේතු වෙන්න පුළුවන් කියලා කියවෙනවා. එදින ඇත්තරම මානසික සමතුලිතතාවය තියාගන්න හීන වැදගත් භූමිකාවක් ඉටු කරනවා. එතෙ මේ නිසා ඔයා හීන දකින්නේ නැහැ නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඇත්තරම හීනයක් නිර්මාණය වෙන්නේ කොහොමද? හීනයක් ඇති වෙන්නේ කොහොමද කියන එක විද්‍යාවන් පැහැදිලි කරනවා. හැබැයි ඇයි මේ හීන කියන දේ මේ තරම් අර්ථවත් විදියට අපිට දැනෙන්නේ? ඇයි අපි කලින් කතා කරා වගේ අමුතු දේවල් මේ හීනත් එක්ක බැඳිලා තියෙන්නේ? මේ ලෝකේ වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තාමත් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඇත්තරමයි අපි හීන දකින්නේ. ඇයි සමහර හීන වසර ගණනාවක් අපිත් එක්ක රැඳෙන්නේ? ඇයි සමහර හීන ඇත්ත ජීවිතයටත් වඩා අපිට ඇත්ත වගේ දැනෙන්නේ? ඇයි සමහර හීනවල එකම පුද්ගලයෝ එක දිගටත් අපිට පෙනී ඉන්නේ? එතෙන් ඇයි අපි හීන දකින්නේ? මොළය ගැන අපි දන්න හැම දෙයක්ම තිබිලාත් විද්‍යාව මේ තරම් දියුණු වෙලාත් මිනිස් ශරීරය ගැන මිනිස් මොළය ගැන මිනිස්සු මේ තරම් දුරට ඉගෙනගෙනත් හීන කියන්නේ තවමත් මිනිස් විඤ්ඤාණයේ අපි ගවේෂණය නොකළ සීමාවන්ගෙන් එකක් කියලා අපිට නිසැකවම කියන්න පුළුවන්. ඉතින් මීට පස්සේ ඔයා හීනයක් දකිද්දී
ඒක නිකම් අමතක නොකර ඒක ගැන තවදුරටත් විග්‍රහ කරලා බලන්න. ඉතින් හැම රාත්‍රියකම ඔයාගේ ඇස් පියා ගන්නවා. ඊට පස්සේ ඔයාගේ මොලේ නිර්මාණය කරනවා කියලා හිතන අමුතුම අද්භූත ලෝකයකට ඔයා ඇතුල් වෙනවා. සමහරු කියන්නේ මේ හීන කියන්නේ නිකම් මොලේ තියෙන විද්‍යුත් සංඥා විතරයි කියලා. මේවට කිසිම තේරුමක් නැහැ. කිසිම අර්ථයක් නැහැ. මේවා නිකම්ම අපේ මොලයෙන් නිර්මාණය වෙන ජීව විද්‍යාත්මක දෙයක් විතරයි කියලා. ඒ අතර සමහරු හිතනවා මේ හීන කියන්නේ එහෙම නිකම්ම විද්‍යාත්මක දෙයක් විතරක් නෙමෙයි. මේවා අදිස්වභාවික ලෝකයක් එක්ක සම්බන්ධකමක් තියෙන අපිට තවමත් තේරුම් ගන්න බැරි රහස් දෙයක් කියලා. ඉතින් මේ දෙකෙන් ඔයා හිතන්නේ මොන කොටටද කියලා මම තීරණය කරන්නේ නැහැ. ඒක ඔයාලා තීරණය කරන්න ඕන දෙයක්. මේ වීඩියෝ එක නිකම්ම ඔයාගේ රසායනිකයට ඔයාගේ දැනුමට විතරක් ගෙනාපු දෙයක්. මම ඔයාලගේ විශ්වාසයන් වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. වීඩියෝ එකේ එසන්ස් එක තමයි වීඩියෝ එකේ තියෙන බේසික්ම දේ තමයි හීන ගැන සමහර ප්‍රශ්න වලට විද්‍යාවෙන් අපිට පිළිතුරු හම්බෙලා තියෙනවා. හැබැයි තවමත් එහෙම පිළිතුරු නොලැබෙන කොටසකුත් මේ හීන සම්බන්ධව තියෙනවා කියන එක. ඉතින් ඊළඟ වතාවේ ඔයා හීනයක් දැක්කට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ ඔයාගෙම අහගන්න. ඒ තමයි ඔයා නිකම්ම ඒක මවාගත්තද? එහෙම නැත්නම් ඔයා මේ වෙද්දිත් නොදන්න ඇත්ත දෙයක් ඔයා අත්විඳද? ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් වෙනද වගේ ලොකු හැලක් මම ඔයාලට කියන්නේ නැහැ. හැබැයි ඔයා කමෙන්ට් සෙක්ෂන් එක අහන්න කලින් මම ඔයාලට මේ කියන්නේ. ඔව් මං දැන් ඉන්න කලිසම කොටයි. ඔව් මං ඉන්නේ මොන හරි දෙයක් ඉදිරිපත් කරන සුදුසු විදිහකට නෙමෙයි. ඔව් මං ඉන්නේ වඳුරෙක් වගේ කකුල් දෙකත් කරට අරගෙන වාඩි වෙලා. Anyways, වීඩියෝ එක බැලුවා නම් මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් රසවත් දෙයක් දැනගත්තා නම් මේ ගැන ඔයාගේ හිතට ආපු අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ රෝ channel එකේ link එකත් අපේ WhatsApp channel එකේ link එකත් දාලා තියෙනවා. ඒ දෙකටත් ඔයාලට කැමති නම් join වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැහැ නම් ඔයාලට මේ වගේ videos අපි මේවා දාපු ගමන් බලන්න කැමැත්තක් තියෙනවා නම් මගේ අරගන්න නැතුව ඔයාලට පුළුවන් ඔය පල්ලෙහා තියෙන subscribe button එක උඩ නැගලා bell icon එකටත් පයින් පාරක් ගහගෙන යන්න. ඉතින් එහෙනම් වෙන දවසක වෙන content එකකින් හම්බෙනකන් මැරෙන්නේ නැතුව ඉන්න.